හායි හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා හිතනවා. ඉතින් අද vlog එකෙන් ඔයාලට ගෙයින්නේ මම මගේ පුතාට දුන්න රෙසිපීස් සහ මම එයාට මාස 11 සෙලිබ්‍රේට් කරපු විදිහ. දැන් පුතාට මාස 11යි. අද මම උදේට එයාට දුන්නේ අපි ගෙදර හැදුවෙත් වැටකොළු. ඉතින් මම අද එයාට අපි මිරිස් එකතු කරේ නැහැ. මිරිස් නැතුව කහ සහ අමුතුන පහ එකතු කරලා ලුණු කිරි හොද්ද හදාගත්තා වැටකුළු හොද්ද. ඉතින් එයාට බිත්තරත් එක්කන් කන්න දුන්නා. ඉතින් එයා හරි ආසාවෙන් කෑවා. මම එයාට ඒ කන අතර වෙනම වට්ටක්කත් අම්මලා දෙනවා කන්න. ඉතින් අපේ ගෙදර ළඟ පූස් පැටවු ටිකක් ඉන්නවා. එයාලට කන්න දෙන්න කවුරුත් නැහැ. ඉතින් මම කරන්නේ එයාලට පුතාට හදන කෑම වලින් එහෙම නැත්නම් එයාලා පූස් වලට වෙනම සාලයෝ ගෙනල්ලා හදලා එයාලටත් කන්න දෙනවා. ඉතින් අද දවල්ට මම එයාට වට්ටක්ක හැදුවා. මොකද උදේ වරුවේ මම වට්ටක්ක ස්ට්‍රීම් කරලා එයාට දුන්නා කන්න. ඒ අතරේ දවල්ට මම හිතුවා මාළුයි වට්ටක්කයි ගොටුකොළ මැලුණුයි දෙනවා කියලා. මම දැන් කරන්නේ මාස 11ක් නිසා පුතාට වේල් දෙකක් දවසට බත් දෙනවා අනිවාර්යයෙන්ම. එක්කෝ දවල් රැහැ නැත්තම් උදේ දවල්. සමහර දවස් වලට ඉතින් එහෙමත් දවස් වලට එක වේලක් බත් දෙනවා දවල්ට විතරක්. ඉතින් එයා දැන් හරි ආසයි අතින් අරන් කන්න ගොටුකොළ සම්බෝල. එතකොට ගොටුකොළ සම්බෝල මිරිස් නැතුව සුදු ලුණු ඒව මුකුත් නැතුව ලුණු කපලා දාලා ගොටුකොළ ලුණු තක්කාලි එකතු කරලා හොඳට ලුණු චුට්ටිත්තක් මම එකතු කරනවා. දැන් මාස 11ක් නිසා 60වත් පේන්නේ නැති තරම් චුට්ටිත්තක් දාලා ගම්මිරිස් කුරු ටිකක් දාලා දෙහි දාලා හොඳට අනලා දුන්නාම මගේ පුතා හරි ආසාවෙන් කනවා. ඉතින් එයාට මේ මාසෙට මාස 11යි. ඉතින් උදේට දවල්ට දෙකටම අපි කෑම කවාගෙන ඉවර වෙලා හවස් වරුවේ අම්මලාත් ඇවිත් හිටියා. ඉතින් මේ දවස් දෙකේ නංගිට එක්සෑම් එකක් තිබිලා එයාලා කොළඹ ආවා. ඉතින් ඊට පස්සේ ඒ දවස්සේ තමයි පුතාගේ 11 වෙනි මාසෙත් අපි සෙලිබ්‍රේට් කළේ. ඉතින් අද ගෙදර ෆොටෝස් කැවුවට එච්චර ක්වොලිටි එකක් මට තිබුණේ නැති නිසා අපි තීරණය කරා පෝට් සිටි යන්න. පෝට් සිටි මාර ලස්සනයි. අලුතෙන් හැදුවාට පස්සේ මට යන්න බැරි වුණා. මොකද දඟකාර පුතෙක් එක්කන් දවස ගෙවනවා කියන්නේ එසේ මෙසේ සෙල්ලම් නැහැ. එයාට ඇක්ටිවිටීස් කරන්න ඕන. එයාගේ විටමින්ස් එයාට හරියට වෙලාවට දෙන්න ඕන. ඉතින් පොඩි බබෙක් ඉන්නවා කියන්නේ එම ලේසි පහසු දෙයක් නෙමෙයි. එයාට එක්ස්ට්‍රා මීල්ස් අපි දෙන්න ඕනේ. මොනවා හරි ෆෘට්ස් දෙන්න ඕනේ. එයාත් එක්ක ඇක්ටිවිටීස් කරන්න ඕනේ. එතකොට තමයි බබාලගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්නේ. එහෙම නැතුව අපි ඒකාකාරීව නිකන් කවලා පොවලා නිකන් හිටියට යාලගේ ඇක්ටිවිටීස් ඩෙවලොප් වෙන්නේ නැහැ. මේ අපි දැන් පෝට් සිටියට යන ගමන් බලන්න එතන එන්ට්‍රන්ස් එක මාර ලස්සන view එකක් තියෙනවා. මම හිතුවේ නෑ මේක මෙච්චර ලස්සනට ඇති කියලා. ගියාට පස්සේ තමයි මාර ලස්සනක් පෙනුනේ. අපි ගිය හවස 4ට විතර බලන්නකෝ ඒකේ view එක ඉවිනිං view එක බීච් එකත් එක්කම මම මාර ආසයි ඉන්න. හැබැයි ඉතින් මම ඉස්සර මැරි කරන්න කලින් හස්බන්ඩ් එක්ක යන්න කැමතිම තැන තමයි බීච් එක. බබා හම්බුණාට පස්සේ ඉඳන් තාම මට රිලැක්ස් එකක් හම්බුන්නේ නැහැ. දැන් පුතා එන්න ලොකු වෙනවා කියලා කියන්නේ වගකීම් ගොඩයි. ඒ වගේම එයාත් එක්කන් දවස ඉවර කරනවා කියන්නේ තනියම ගෙදර බබෙක් බලා ගන්න අම්මා කෙනෙක්ට ඒක දැනෙනවා. මොකද ආච්චි කෙනෙක් සීයා කෙනෙක් නැතුව ගෙදර තනියම බබෙක් ඩෙවලොප් කරගන්නවා කියන්නේ එහෙම ලේසි පාළ දෙයක් නෙමෙයි. මොකද එයාගේ ඇක්ටිවිටීස් අපි ඔක්කොම බලන්න ඕනේ. එයා කතා කරන විදිය, එයාගේ ඇවිදින විදිය, එයා දඟලන විදියත් එක්ක ප්ලේ කරන විදිය. එතකොට බබාට දෙන ටොයිස් අපි වොෂ් කරන්න ඕනේ. එයාගේ ඇඳුම් වොෂ් කරන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි තනියමනේ කරගන්නේ. ඉතින් බබාට වේල් 3ක් මේන් මීල් දෙන්න ඕන, එක්ස්ට්‍රා මීල්ස් 2ක් දෙන්න ඕන. ඉතින් ගෙදර අපි උයන්න ඕන. මේ හැමදේම තනි අම්මා කෙනෙක් කරන කෙනෙක්ට දේරෙනවා ගෙදර වගකීම කොහොමද කියන්න. ඉතින් මම මේ වෙලාවේ මගේ හස්බන්ඩ්ව මතක් කරනවා. මොකද එයාගේ උදව්ව නැත්තම් මට මේ විදිහට බබාව හදාගන්න ඇත්තටම අමාරුයි. මොකද මට කවුරුත් උදව්වට නැහැ. මට කවුරුත් ෂුවර් නැහැ. මම්මම තමයි මගේ පුතාගේ දේවල් කරන්නේ. ඉතින් මට මගේ අම්මාව තරම් මට කවුරුත් විශ්වාස නැහැ. මම ඒ නිසා කාවවත් බබාව බලා ගන්නවත් ගන්නෙ නැහැ. මොකද අපිට අපිව විතරයි විශ්වාස. මම තැනකට යනවා නම් මගේ අම්මට හැරෙන්න මම පුතාව කාටවත් දීලා යන්නේ නැහැ. මොකද මම බයයි. ඒ තරමට මට පුතාව පරිස්සම් කරගන්න ඕනේ. මොකද මට හිතෙනවා මගේ අම්මා
බලා ගනීවි කියලා ඒ ඇරෙන්න මට එහෙම මම දීලා යන්නේ ඇත්තටම බයයි තාම. ඒ දන්නේ මං අම්මා කෙනෙක් නිසා වෙන්නේ නැති. ඉතින් අම්මත් හරි ආසාවෙන් හිටියේ මේ තැනට යන්න. අපි කලින් ඉඳන් ප්ලෑන් කරත් අපිට යන්න උනේ නැහැ. හැබැයි මෙතන තියෙනවා බබාලට සෙල්ලම් කරන්න. අපේ බබා නම් තාම චූටි වැඩි. අවුරුදු එකමාරින් පස්සේ වගේ බබාලට සෙල්ලම් කරන්න පුළුවන්. දැන් මාර ලස්සනයි. එක එක කන්ට්‍රීස් වල තියෙන ෆුඩ්ස් අයිටම් තියෙනවා. ඉතින් අපි ඒ නිසා හවසට මොන්ගෝලියන් රයිස් කන්න කියලා ඩිසයිඩ් කරා. ඉතින් එදා හවසට අපි එළියෙන් තමයි කෑවේ. මේ වොන්ට නම් මම අරන් දුන්නේ ස්වීට් කෝන් එකක්. එයා ඒත් එක වැඩි ආසාවක් උනේ නැහැ. ගෙදර ඇවිල්ලා පස්සේ නූඩ්ලස් හදලා දෙන්න උනා. ඉතින් ඔයාලා ගිහින් බලන්න. මෙතනට ගිහිල්ලා නැත්තම් යන්න බලන්නකෝ තියෙන ලස්සන එතන. මගේ ජීවිතයම ඔබ සුවඳින් පිරෙනවා ටච් මහලක් තනවා ඔබ වයිකෙන්දන් යන්නේ මගේ විසවුනි ඔබ ළඟ මාදන් නිවෙනවා දිව්‍යාංගනා 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 මගේ හිතරන් දිව්‍යාංගනා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්නම්. දැන් මාස 11ක ඉන්න බබෙක් නම් ඔයාලත් බලන්න යාලට ගෙදර ආහාර රටාව පුරුදු කරගන්න. දැන් මගේ පුතා ගොඩක් වෙලාවට දැන් මම මිරිස් එකතු කරලා උයනවා නම් මම යාට අපේ කෑම දෙන්නේ නැහැ. මිරිස් නැතු උයනවා නම් අපි ගෙදර අපි වෙන කෑමම එයා කනවා. අපේ බතුත් කනවා. ඉතින් මට ડોක්ටර් ගොඩක් වෙලාවට ඉන්ස්ට්‍රක්ට් කරේ සතියට එක දවසක් හරි අපි ගෙදර වෙන කෑම දෙන්න කියලා. ඉතින් මම මේ විදිහටම කරගෙන යනවා. බබා අඩවන්නේ නැතුව. ඉතින් යාගේ කෑම වේල යා ලස්සනට ගන්නවා. ඉතින් රෑ හවස ආවට පස්සේ එයාට ටිකක් සෙල්ලම් කරලා නූඩ්ලස් තමයි රෑට කෑවේ. ඉතින් මාත් එක්ක යා හොඳට ඇක්ටිවිටීස් කරනවා, සින්දු කියනවා, ඩාන්ස් කරනවා. මේ හැමදේම යා දැන් කරනවා. දැන් අල්ලගෙන ඇවිදින්නත් බලනවා. තනියම ඇවිද ගන්න තාම අමාරුයි. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා එක්ක හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.